Hello, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ක්‍රිස්මස් බ්‍රේක් එක ඉවර වෙගෙන යනවා. ෆිෆ්ත් ස්කූල්ස් පටන් ගන්නවා. ඉතින් පුංචි වැඩ ටිකක් තියෙනවා කරගෙන එන්න. ඉතින් යන්න කියලා හදන්නේ. පුතාට ලයිබ්‍රරි යන්න ඕනේ බුක්ස් ටික චේන්ජ් කරගන්න. යාගේ කොණ්ඩේ කපන්න තියෙනවා. පුංචි දේවල් ටිකක් ගන්න තියෙනවා. ඉතින් අද පොඩ්ඩක් එළියට යන්න හදන්නේ. දවස් කීපයක්ම ගෙදරට වෙලා හිටියා. හොඳ රෙස්ට් එකක් ගත්තා. දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්න ළඟයි. ඉතින් පුංචි දේවල් ටිකක් කරගන්න එළියට යනවා. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. ඉතින් මම නම් ලෑස්තිලා ඉවරයි. දැන් අපි එළියට යන්න හදන්නේ. පුතාගේ කොණ්ඩේ කපාගෙන ලයිබ්‍රරි එකටත් යනවා. ඉතින් ඒත් එක්කම පොඩක් චැරිටි ෂොප්ස් කීපයකට යන්න හිතගෙන වෙලා තිබුණොත් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙහි ගොඩක්ම හොඳට අපිට දේවල් ගන්න පුළුවන්. කියන්නේ ගොඩක් වෙලාවට මම බුක්ස් පුංචි දේවල් ගන්න යනවා චැරිටි ෂොප්ස් වලට. ඇඳුනුත් තියෙනවා හොඳ අපිට බලලා ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම නිකන් පෙන්නන්නම් ඔයාලට කොහොමද කියලා. ඉතින් එන්න මාත් එක්ක අපි යමු එක්සම්. Yes. හැට් එක ගත්තද? Oh, මේ අපි මුලින්ම කොණ්ඩේ කපනවාද? ඔව් කොණ්ඩේ කපමු. ඊට පස්සේ බුක්ස් ටික ගන්න. බුක්ස් ටික රෙඩිද? ගත්තද? හැට් එක සීතලයි එළිය. ඒක කොහෙද තිබ්බේ? ආරාදී තිබ්බේ. ඇදෝට තියෙනවා මම දැක්කා බලලා ගන්න. හරි. එහෙනම් රෙඩි නේ? අද උදේ හිම වැටිලත් තිබුණා. ඉතින් එළිය ටිකක් සීතලයි. ඒ නිසා මං හිතුවා ග්ලව්ස් දාගෙන යනවා කියලා. ඔයාලට තෝරන ග්ලව්ස් නේ? එක අතකට දාගන්නවා මෙහෙම. ඔයාලට පෙන්නන්නද මගේ පැලට් එක? මේ බලන්න. ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මේ ටිකේ දැක්කම හරිම ආසෙ හිතෙනවා උදේට මේ ඕකීඩ් එක ගෙනල්ලා ලස්සනට තිබුණ මල් ටික ඔක්කොම හැරිලා තිබුණේ. දැන් ආයෙත් අලුතෙන් කිනිස් දෙකක්ම දාලා තියෙනවා. මට හරි සතුටුයි දැක්කම. ලංකාවේදී වගේම තාමත් මල්පල පිස්සු නම් තියෙනවා. ඉතින් එළියේ නම් හදන්න මට වෙලා නැහැ. උනට ගේ ඇතුලේ පොඩ්ඩක් හදාගෙන ඉන්න කවුරුත් තියෙනවා මගේ බෙඩ්රූම් එකෙත්. ඉංග්‍රීසි අයිවි එකක්. මේක හවුස් ප්ලාන්ට් එකක්. කියන්නේ අර එළියේ තියෙන එක නෙමෙයි. ගේ ඇතුලේ හදන්න පුළුවන් එකක්. මේ ඕකීඩ් එකෙත් පොඩ්ඩක් කිනිත්තක් එනවා මේ. ආසේ දෙනවා. අද තව විශේෂ දෙයක් තියෙනවා මට පෙන්නන්න. මේ උදේ ඉඳන් බිසි නිසා මට පෙන්නන්න බැරුණා. අපේ ලොකු දුව අද අපිට ලන්ච් හදනවා. ඉතින් ලන්ච් රස බලන්න ඕනේ. මම පෙන්නන්නම් ඔයාලට. යා උයනෝ. අපි බලන්න. Ding ding ding. කියලා ඉවරද? බලන්න අපි ලොකු දුව කෑම හදලා බලමු දැන් මොනවද හදලා තියෙන්නේ කියලා. හරියට හදලා තියෙනවා. රසම රසයි ළඟට බලන්න. yellow rice එකක් හදලා තියෙනවා. තමනත් පුතා හදන්නේ? baked potatoes මේකට දාලා තියෙන්නේ. baked potatoes හදනවා. Oh wow! මේ බලන්න baked potatoes හදනවා. ඊට පස්සේ fish fingers with chicken curry. mushroom එක on the way. අතුරේකුත් අරගෙන තියෙනවා අම්මා. දැන් අපි ගිහින් එනකොට එහෙනම් කැම රෙඩි වෙලා තියෙන්නේ. ඔව්. ඔයගොල්ලෝ පැයකින් එනවා නම් ready වෙලා තියෙන්නේ. Oh wow! එහෙනම් ඉතින් අද අම්මිට නිවාඩු.
මගේ ජැකට් එක තමයි. Thank you. Choose දෙක හොරගන්න. ඔව්. අර සොක්ස් දෙකක් ගන්න අමතක වුණා. සොක්ස් දෙක ගන්න නෑ. ෆ්ලෆි දෙකක් ගේන්න සීතලයි. අද හිම වැටිලා තියෙන්නේ හරියම සීතලයි. එළියට යන්න හිතෙන්නේ නැහැ උනාට දැන් වැඩ ගොඩක් තියෙනවාද කරගන්න. අද හිම වැටිලා නෑ. මේ බලන්න අයිස්. මේ වෙලා නෑ කියන්නේ. තාම සීතල ආවෝ තිබුණාට සීතලයි හොඳට. තාම අයිස් වෙලා තියෙන්නේ. හිම වැටිලා තිබුණ උදේ දැන් හිම අයිස් කැටා වගේ වෙලා. දැන් එප්සන් වලට ආවා. දැන් ඉස්සෙල්ලාම යන්නේ ලයිබ්‍රරි එකට. පෙන්නනම් කොහොමද ලයිබ්‍රරි එකේ අපි බුක් සිලෙක්ට් කරගන්නේ, කොහොමද බුක්ස් රිටර්න් කරන්නේ, ඒ ටික මම අද ඔයාලට පෙන්නන්න. එනවා. හරි දැන් ඔන්න ලයිබ්‍රරි එක ඇතුළට ආව ගමන්ම ඔයගොල්ලන්ට මැෂින්ස් කීපයක් තියෙනවා බුක්ස් රිටර්න් කරන්න පුළුවන්. එතන ඔයාලා ගත්ත බුක්ස් වල බාකෝඩ් ස්කෑන් කරලා පොත් ටික රිටර්න් රැක් එකට දාන්න ඕනේ. ඉතින් ඒක තමයි පුතා කරන්නේ. ඉතින් ලයිබ්‍රරි එක ඇතුළට ආවහම හරිම ආස හිතෙනවා. මොකද මෙන්න මේ වගේ හොඳ කම්ෆර්ටබල් chairs හැම තැනම තියෙනවා එක එක විදියට. සමහර පුංචි බබාලට ලයිස් දාලා cozy areas වගේ. ඉතින් මට ඒ පැත්ත පෙන්වන්න විදිහක් නැහැ. බබාලා ගොඩාක් ඇවිල්ලා පොත් කියවනවා. අම්මලා තාත්තලා ඇවිල්ලා ඒගොල්ලන්ට පොත් කියවනවා. ඒගොල්ලෝ තනියම කියවනවා. ඉතින් අර පුංචි කාලේ ඉඳලම රීඩිං කියන දෙයට මුල් තැනක් දීලා තියෙනවා මේ රටේ. දැන් අපි ඇඩල්ට්ස්ලා වුණත් ට්‍රේන් එකේ එහෙම යද්දි බොහොමයක් දෙනෙක්ගේ අතේ පොතක් තියෙනවා. සමහරලාට හිටගෙනත් පොත් කියනවා. ඒ තරම් අර ඇබ්බැහි වීමක් වගේ වෙලා තියෙනවා. ඒක හරි හොඳ පුරුද්දක්. ඉතින් ඒක මං හරි මගේ කරනවා මේ රටේ තියෙන දේට. ඉතින් මේ පුතා දැන් ඔතන පොතක් කියවෙන්නේ. එතන තියෙනවා කියන්නේ ඔයගොල්ලන්ට ලැප්ටොප් එක ගෙනල්ලා එතන එහෙම වැඩක් කරන ඔඩියෝ බුක්ස් තියෙනවා මෙතන. ඊළඟට ඔයාලගේ ගොඩක් අය තව එහා පැත්තේ ගොඩක් තියෙනවා. මම පෙන්නන්න ගියේ නැවත කට්ටිය ඉන්නවා. ඒ හරියේ මේ කියන්නේ වෙනම ඒරියා එකක් තියෙනවා. කම්පියුටර්ස් ඔක්කොම තියෙනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා ෆ්‍රී ඉන්ටර්නෙට් තියෙනවා. ඉතින් වැඩ කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න ලැප්ටොප් එක ගෙනාවොත් දැන් ඒ සීට්ස් වල charging ports හැම දෙයක්ම available. ඉතින් හරියම
සිත් ඇද ගන්නා සුළු විදිහට ලයිබ්‍රරි එක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි දැන් පොත් කීපයක් කියවුවා, ටික වෙලාවක් හිටියා. දැන් ඉතින් මේ පොත් ටික අරගන්න යන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද බුක්ස් ටික ස්කෑන් කරලා ගන්න කියලා. ඉතින් පුතාලට නම් දැන් පුරුදුයි. යාලා නිතරම ඇවිල්ලා බුක්ස් අරගෙන යනවා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ලයිබ්‍රරි කාඩ් එක. ඉස්ලාම් බරෝ බුක්ස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා කාඩ් එක ස්කෑන් කරලා ඊට පස්සේ පොත්වල තියෙන බාර්කෝඩ්ස් ටික ස්කෑන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් රිසිප්ට් එක print කරන්නත් පුළුවන්. නැත්නම් ඊමේල් කරගන්නත් පුළුවන්. ඉතින් සමහර බුක්ස් තියෙනවා බරෝ කරන්න බැරි එක ඇතුලේ ඉඳන් විතරක් රීඩ් කරන්න. ඉතින් ඒ වගේ පොතක් තමයි අපිට හම්බුනේ. ඉතින් ඒක ආපහු ටේබල් එකට රිටර්න් කරන්න කියලා තියෙනවා. ඒගොල්ලෝ නිවැරදි තැනට දාන්න. ඉතින් ඒක අපි සමහරවිට ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒරියාස් හදලා තියෙනවා. ඒ කියන්නේ ටොපික්ස් වලට සීසන් එකට අනුව. ඉතින් ඒ වගේ බුක්ස් සමහරවිට බරෝ කරන්න allow නැහැ. Borrow the book, so you have to go here and then scan your card and then take the books. Then you have to scan the books, no? Can I take this? Yeah. දැන් අපි බුක්ස් ටික ගත්තා. දැන් යන්න හදන්නේ මං කිව්වේ චැරිටි ෂොප්ස් කීපයකට ගිහිල්ලා පෙන්නන්න කියලා. අපි ඉස්සෙල්ලාම යමු බ්‍රිටිෂ් හાર્ට් ෆවුන්ඩේෂන්. අර තියෙන රතු පාට පාරෙන් එහා පැත්තේ බ්‍රිටිෂ් හાર્ට් ෆවුන්ඩේෂන් එක. ඉතින් අපි ඒකට ගිහිල්ලා බලමු. ඉතින් මේක ඇතුලේ අද ටිකක් බිසි සෙනග ඉන්නවා. හින්දා ටිකක් අමාරුයි වීඩියෝ කරන්න. මම පුළුවන් විදිහට පෙන්නන්නම්. ඉතින් ඉස්සෙල්ලාම මේක මේ වෙබ්සයිට් වල තියෙන ෂොප් එක ගොඩක් පොඩි. හැබැයි හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. ෂූස් එහෙම තියෙනවා. දැන් අද ඔක්කොම තිබුණ ප්‍රයිසස් වලනොත් 50% off කියලා දාලා තියෙනවා. ඉතින් ගොඩක් රට ෂූස් ඇඳුම් බ්‍රිටිෂ් හાર્ට් ෆවුන්ඩේෂන් එකේ තියෙනවා. ගොඩක් අලුත් ඒවා. සමහරවිට පාවිච්චි කරපු නැති ඒවාත් සෑහෙන තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක්ට බලලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් මම පෙන්නන්නම් තව පුංචි ගෙදර ඩෙකොරේට් කරන අයිටම්ස් බුක්ස් එහෙම සෑහෙන්න තියෙනවා. ඉතින් පවුමයි 2යි පවුම් 3යි වගේ අර පොඩි ගණන් වලට. ඒ වගේම තමයි ඇඳුම් එහෙම හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් තියෙනවා. මේ හරිම අඩුවට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගොඩක් දෙනෙක් චැරිටි ෂොප්ස් වලට ඇවිල්ලා බඩු ගන්නේ මං හිතන්නේ. මේ තියෙන්නේ මම නම් ආසම් පාට් එක. ඉතින් ගෙදරට අවශ්‍ය කිචන් එකට අවශ්‍ය දේවල් තියෙනවා. ඊළඟට ඩෙකොරේටිව් ඕර්නමන්ට්ස් තියෙනවා. ඒ වගේම ඔය බපාලගේ පුංචි දේවල් ඔය පුතා අතේ තියන් ඉන්නේ අර ගොතන සෙට් එක. ඒ වගේ දැන් ඔය අද මම ගත්තා ඔතන ඔයගොල්ලන්ට පේනවා ඇති රතු පාට පොට්ස් වගේක් තියෙනවා. ඒ ටික මම අද ගත්තා. ඒ කියන්නේ අර පැල දාන්න මං ආසයි පැල හදන්න. ඉතින් මම පැල ලස්සනට දාලා තියන්න පුළුවන් පොට්ස්. ඒ වගේ දේවල් තමයි මම ගොඩක් වෙලාවට ගන්නේ. නිතරම ඇවිල්ලා බලනවා. එහෙම තියෙනවා නම් ගන්නවා. බුක්ස් තියෙනවා. සමහරවිට මම නර්සරි එකේ බබාලට කියවන බුක්ස් එහෙම ගන්නවා මේ ෂොප්ස් වලට ඇවිල්ලා.
ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් පුංචි ළමයින්ට ඇඳුම්, සොක්ස්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා බබාලාගේ සෙල්ලම් බඩු, ඊළඟට ඇඳුම්, එක සීසන් එකෙන් සීසන් එකට ඒගොල්ලෝ ඒ විදිහට එතන කැටගරයිස් කරලා දානවා. ඉතින් අපි එක චැරිටි ෂොප් එකකට ගියා. තව එකකට යනවා. මම පොට්ස් ටිකක් හොයලා හිටියා මගේ ප්ලාන්ට්ස් වලට. ඉතින් මට කීපයක් හම්බුණා. මෙතනින් හොඳ වෙලාවට ආවේ කියලා හිතුණා. මම පෙන්නන්නම් තවත් සමර තියෙන තව ටිකක් ලොකු චැරිටි ෂොප් එකක්. ඒකේ ප්‍රොඩක්ට් දේවල් තියෙනවා. ඉතින් බලමු මොනවද ඒක තියෙන්නේ. Princess Alice Hospice. Princess Alice Hospice. It's open. ඉතින් මේක එප්සම් වල තියෙන ටිකක් ලොකු චැරිටි ෂොප් එකක්. ටිකක් බඩු වැඩිපුර තියෙනවා. මෙහෙම මේ කියන්නේ ගෘහ භාණ්ඩ, සෝෆාස්, මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. කබඩ්ස් එහෙම ඔයාලට බලන්න පුළුවන්. මං හිමින් පෙන්නන්නම්. ඩයිනින් ටේබල්ස් තියෙනවා, කුෂන්ස්, ඔය හැම දෙයක්ම විකුණන්න තියෙන දේවල්. මේ අර කිචන් එකට අවශ්‍ය ඩෙකරේටිව් ඕනමන්ට්ස් තමයි මම ගොඩක්ම ආස මේ චැරිටි ෂොප්ස් වලට ආවම බලන්න. ඉතින් ලස්සන දේවල් තියෙනවා, අඩුවට ගන්න පුළුවන්. සෝෆා එකක් ගත්තා අපි මුලින්ම මෙහෙට ආපු දවස්වල. පවුම් 50කට වගේ හොඳ සෝෆා එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙහෙට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් දේවල් ගන්නකොට. ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් ගන්නවට වඩා චැරිටි ෂොප්ස් වල තියෙන ඔය වගේ ලොකු දේවල් ගන්නකොට ඔයාලට එකෙන් ටික කාලයක් පාවිච්චි කරලා ආයෙත් අයින් කරන්න පුළුවන්. ඉතින් හැමදාම එකම දේ තියාගන්න ඕනේ නැහැ. අපිට කාලෙන් කාලෙට දේවල් වෙනස් කරන්න හිතෙනවා, වෙනස් කරන්න පුළුවන්. ඉතින් ලොකු වියදම් කරන්නේ නැතුව මේ චැරිටි ෂොප්ස් වලින් ඔය ගෘහ භාණ්ඩ එහෙම ගන්න එක මං හිතන්නේ වර්ත් කියලා. අඩුවට ගන්න පුළුවන්. ඊළඟට බුක්ස් එහෙම මේක නම් ටිකක් බුක්ස් අඩුයි. ඉතින් බබාලගේ සෙල්ලම් බඩු තියෙනවා. ඉතින් සෑහෙන ලොකු කලෙක්ෂන් එකක් මේ ෂොප් එකෙත් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඇඳුනුත් එහෙමයි. මේ ෂොප් එකේ විශේෂත්වයක් තමයි ඇඳුම් එහෙම ටිකක් හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම්, අලුත් ඇඳුම් ගොඩක් තියෙනවා මේකෙත්. තව කීපයක්ම තියෙනවා. උනාට ඉතින් අපිට අද උලට පෙන්නන්න යන්න වෙලාවක් නැහැ. අපි තව වැඩ කීපයකටත් එක්ක ආවේ. ඉතින් අර තියෙන සේවස් එක අපි පොඩ්ඩක් ඒකටත් යමු. මේ ෂොප් එකට තමයි අපි ගොඩක් වෙලාට ක්ලීනින් සප්ලයිස් ගන්න එන්නේ.
ගොඩක් ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට ගන්න පුළුවන් ෂැම්පූස්, බොඩි වොෂර්ස්, ඊළඟට ඩිස් වොෂින් ලික්විඩ්ස්, ඩිටර්ජන්ට්ස්, ඊළඟට මෝල් ස්ප්‍රේ ගොඩාක් දේවල් අපි ගන්නවනේ. ඒ හැම දෙයක්ම අපි මෙතනින් තමයි ගන්න ගොඩක් ලාට. පර්ෆියුම් වර්ග එහෙමත් තියෙනවා. ගොඩාක් ගෙදරට කිචන් එකට එහෙම අවශ්‍ය දේවල් මෙතන තියෙනවා. ඒ කියන්නේ ක්ලීනින් සප්ලයිස් ඔයාලට ගන්න පුළුවන් අඩු ප්‍රයිස් එකකට, ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට. බ්‍රෑන්ඩ් එකෙත් එහෙම කියන්නේ ක්වොලිටි එකේ ඉෂුව එකක් නෙවෙයි. ඒ ෂොප් එකේ ගොඩක් අඩුවට තියෙනවා. මම දන්නේ ඇත්තටම හේතුව මොකක්ද කියන්න. හැබැයි අපි ගොඩක් වෙලාවට ක්ලීනින් සප්ලයිස් මෙතනින් තමයි ගන්නෙ. මම පොඩක් වටින් කියලා පෙන්නන්නම්. දැන් මේ ෂැම්පූ එක වුණත් පොඩි එක වෙන තැන්වල පවුම් 4යි. මෙතන මේ ලොකු බොටල් එක ගන්න පුළුවන් පවුම් 4ට. කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් අද තියෙනවා මෙතන එහෙම අඩුවට තමයි. ඉතින් අපි පොඩක් රවුමක් ගිහිල්ලා බලමු. බස් එකට ටිකක් වෙලා තිනවා. ඒ නිසා මම පොඩ්ඩක් පෙන්නන්නම්. මේක එප්සම් වල තියෙන shopping center එකක්. ගොඩක් දෙනෙක් යන්නේ මේකට තමයි. මේකේ ගොඩාක් coffee shops, ඊළඟට perfume shops, එක එක දේවල්. healing stone shop එකක් තියෙනවා. මම හරි ආසයි ඒ shop එකට නිතර යනවා මමත්. ඊළඟට next එකක් තියෙනවා Primark එකකුත් අලුතෙන් එන්න වැඩ කරගෙන යනවා. මම හිතන්නේ මේ spring වල next spring වල ඒක open කරන කතාවක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේකේ තියෙන බූට්ස් එකට එනවා මෙඩිසින්ස් වර්ග එහෙම ගන්න. ඊළඟට ෆේස් වොෂර්ස්, ඒ කියන්නේ බියුටි ප්‍රොඩක්ට්ස් එහෙම ගන්න ඕන වුණාම අපි එනවා. ඒත් එකම හොලන් ඇන්ඩ් බැරට් එකකුත් තියෙන. කියන්නේ ගොඩක් අපිට අවශ්‍ය දේවල් ගන්න පුළුවන් එකම තැනකින් එතනට ආවහම. ඉතින් මම පොඩක් වෙලාව තිබ්බේ හින්දා ඔයගොල්ලන්ට පෙන්නන්න හිතුවේ.
අපිට ලන්ච් හදලා තියෙනවා. හදලා තියෙන්නේ මොනවාද? මෂ්රූම්. මොනවාද ඒ දාලා තියෙන්නේ? Sesame seeds. sesame seeds දාලා. ඊට පස්සේ salad. salad explain කරනවා. salad මොනවාද මේ? Apples උයි ඊළාට මොනවාද green leaf mix එකකුයි. Salt උයි pepper උයි olives උයි curd උයි mayonnaise උයි. දල් කරි එකක් හොඳට තෙම්පරා කරලා රස පාටයි. ඊට පස්සේ chicken. දෙහි කෑල්ලුකුත් තියලා ඊට පස්සේ fish fingers. උත් හදලා තව මොනවද? ඊට පස්සේ crispy potatoes. potatoes හදලා බලන්න වත් එක බලන්න Yellow ඉස්සෙල්ලා rice. දැක්කා වත් එක yellow rice එකත් හදලා තියෙනවා. ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. අපි කමුද එහෙනම්? Come. Thank you so much. You're welcome. ෆෝන් එක අරන් මොකද කරන්නේ? කවුද ඉන්නේ? අම්මා මේ. අම්මා අපේ නර්මයි. අම්මා මේ කලවරේ ඉන්නේ. අම්මා මේ වෙලාව නේද? අම්මා මේ වෙලාවකද? 10යි. Not bad. It's edible for the first time. Edible for the first time. සම්පූර්ණ ගෑම මේලක් හැදුවා ස්ටඩි. I'm proud of myself. I actually pulled it off. එල්ලම්පත් උයලා කොහොමද දැන් උයල් කෑම හදනවා කියලා. සෙල්ලම්පත්